හොඳින් පහසුවෙන් වාඩි වෙන්න. ඇස් දෙක වසා ගන්න. කය සැහැල්ලුවෙන් තබා ගන්න. බෙල්ල කෙලින් තබා ගන්න. කොන්ද කෙලින් තබා ගන්න. හොඳින් හුස්ම ගන්න. හුස්ම හෙලන්න. නැවතත් හුස්ම ගන්න. හුස්ම හෙලන්න. හොඳින් නිරීක්ෂණය කරලා බලන්න. ඔබ හුස්ම ගනිද්දී ඔබගේ නාසයකින් සීතල වාතය ඇතුළු වෙනවා. ඔබ හුස්ම පිට කරද්දී උණුසුම් වාතය පිට වෙනවා. මේ ස්වභාවය පිළිබඳව ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න. හොඳයි. දැන් බලන්න මේ හුස්ම කෙරෙහි අවධානය යොමු කරනකොට ක්‍රමක්‍රමයෙන් ඔබේ සිත තැන්පත් වෙන්න ගන්නවා. දැන් අපේ සිත යොමු කරන්නේ මේ ලෝකයට පහළ වුණා වූ ඒ අසහාය ශාස්ත්‍රූන් වහන්සේ වෙතයි. ඉතිහාසයේ බොහෝ රජවරු උපන්නා. බොහෝ වීරියොත් උපන්නා. බොහෝ ධනවතුන් ජීවත් වුණා. නමුත් ඒ කිසි කෙනෙකුට මේ ලෝකයේ සත්වයා සුවපත් කරන්න බැරි වුණා. ලෝක සත්වයා ජීවත් වන අඳුර මැද දැල්වූ පහනක් වගේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ලෝකයට පහළ වුණා. ඒ තමයි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අඳුරු රාත්‍රියක මුහුද මැද අතරමං වූ නාවිකයෙකුට දුරින් දිලිසෙන ප්‍රදීපාගාරයක් දකිද්දී ඔහුගේ හිතේ බිය අඩු වෙනවා. මටත් දැන් ගැලවීමක් තිබෙනවා කියලා සිතුවිලි උපදිනවා. ඔහුට ජීවිතය කෙරේ විශ්වාසයක් උපදිනවා. සසර දුකින් තැවෙන ජීවිතවලට බුදුරජාණන් වහන්සේ දිලිසෙන ප්‍රදීපාගාරයක් වුණා. මෙය තමයි නිවීමේ මඟ කියලා බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයන්ට පෙන්වා දුන්නා. දැන් ඔබ මේ විදියට මෙනෙහි කරන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. මේ වචන හුදෙක් පද පෙළක් නෙවෙයි. මේ වචන මේ ලෝකයට පහළ වුණු උතුම්ම ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධයයි. මේ වචන ලෝකයේ තිබෙන අමරණීයම සත්‍ය වූ වචනයි. බුදුරජාණන් වහන්සේට අරහං කියනවා. කිසිදු කෙලෙස් දූවිල්ලක් නොමැති පිරිසුදු සඳක් වගේ. වැස්සෙන් පසු අහසේ කළු පැල්ලම් ඉවත් වෙනවා. අහස නිල් පාටට බැබලෙන්න ගන්නවා. ඒ අහසේ පායන ලද පුන්සඳක් වගේ. භාග්‍යවතුන් වහන්සේගේ සිතේ රාග කෙලෙස් නැහැ. දේශ කෙලෙසුත් නැහැ. මෝහ කෙලෙසුත් නැහැ. අපි නම් පුංචි වචනයකින් පවා කෝපයට පත් වෙනවා. පුංචි අහිමවීමකින් පවා දුකට පත් වෙනවා. පුංචි අලාභයකින් පවා උමතුවට පත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ සිත මහා සාගරය වගේ කුඩා වතුර වලකට ගලක් වැටුනහම ඒ වතුර වල කම්පණයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිත මහා සාගරය වගේ විශාල ගලක් වැටුණත් කම්පණයට පත් වෙන්නේ නැහැ. මේ ලෝකයේ මිනිස්සු බුදුරජාණන් වහන්සේට නින්දාත් කළා, ප්‍රශංසාත් කළා. ඒ කිසිම දෙයකින් බුදුරජාණන් වහන්සේගේ සිත සැලුනේ නැහැ. බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ කියනවා. කිසිම ගුරුවරයෙක් නැතුව තමන් වහන්සේගේම ප්‍රඥාවෙන් සත්‍ය සොයාගත්තා.
අඳුරු ගුහාවක සිර වූ මිනිස්සුන්ට පිටවීමේ දොර සොයා දෙනවා වගේ බුදුරජාණන් වහන්සේ මේ පරම සත්‍ය ලෝක සත්‍යයට පෙන්වා දුන්නා. අපි ලෝකයේ බොහෝ දේ ඉගෙන ගන්නවා. නමුත් දුක නැති කරන මාර්ගය දන්නේ. භාග්‍යවතුන් වහන්සේ දුක දැක්කා. දුකට හේතුව දැක්කා. දුක නැති කළ හැකි දෙයක් බව දැක්කා. දුක නැති කරන මාර්ගය කියා දුන්නා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් අඳුරේ සිටි සියලු දෙනා ආලෝකේ කරා ගමන් කෙරෙව්වා. ලෝකේ මිනිසුන් හිතන්නේ තමන්ට පමණක් නිවීමක්. ඒත් අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ තමත් නිවිලා සියලු ලෝක සත්වයනුත් නිවීම පිණිස ධර්මයේ දේශනා කළා. බෝධි වෘක්ෂයක් යට එකම පුද්ගලයෙක් නිහඬව වාඩි වී සිටිනවා. ඊතා ගැඹුරු රාත්‍රියක මාර පීඩා එනවා, බිය එනවා, අන්ධකාරය එනවා. නමුත් උන්වහන්සේ නොසැලුණා. කඳ මුදුනක් මතට වැසි වැටුණොත් කඳ කැඩී යන්නේ නැහැ. කඳ බිඳී යන්නේ නැහැ. ඒ වගේම අපගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ සිතත් මාර සේනාව ඉදිරියේ පලා ගියේ නැහැ. උන්වහන්සේ මේ ලෝකේ දිනාගත්තේ අවිබලයෙන් නෙවෙයි, මුදල් බලයෙන් නෙවෙයි, මිනිසුන් රවට්ටලා නෙවෙයි, මිනිසුන්ට බොරු කියලා නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ අවිබලය වුණේ මහා ප්‍රඥාව, මහා කරුණාවයි. බුදුරජාණන් වහන්සේට සුගත කියලා ආමන්ත්‍රණය කරනවා. යහපත් මඟ ගිය උතුමෙක් කියලයි ඒ කියන්නේ. මල් සුවඳ සුලග සමග හමාගෙන යනවා වගේ උන්වහන්සේගේ සැහැල්ලු සුවඳ ලෝකයේ පුරාම පැතිරී ගියා. බුදුරජාණන් වහන්සේ වසර 2000 ගානක් පුරාවටම ලෝකෙ මිනිස්සුන්ගේ සිත් සුවඳවත් කළා. උන්වහන්සේ කිසිම කෙනෙකුට දේශ කළේ නැහැ. අඟුලිමාල වැනි මිනිමරුවන්ට නවතින අඟුලිමාල කියමින් කරුණාවන්තක මේ දොර ඇරියා. කෝපයෙන් ලෝකේ ජය ගන්න බැරි බව උන්වහන්සේ පෙන්වා දුන්නා. මේ ලෝකේ ජය ගන්නේ නම් ආදරයෙන් පමණක් බව උන්වහන්සේගේ මහා කරුණාවෙන් පෙන්වා දුන්නා. දැන් ඔබගේ ජීවිතයේ දැකපු ලස්සනම බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් හෝ පින්තූරයක් හෝ සිතට නගා ගන්න. දැන් උන්වහන්සේ ඔබ දෙස බලාගෙන සිටිනවා යයි කල්පනා කරන්න. දැන් ඔබ හොඳින් බලන්න. උන්වහන්සේගේ මුහුණේ ඇති අපරිමිත කරුණාව, ඒ වගේම ඊටාම ගම්බීර නිහඬ ප්‍රඥාව. දැන් උන්වහන්සේ ඔබ දෙස බලා සිටිනවා. වෙනත් අය ඔබගේ වැරදි දැක්කා. බුදුරජාණන් වහන්සේ ඔබ තුල තිබෙන බුද්ධ බීජය දැක්කා. මඩගොඩක හැදෙන නෙළුමක් මල්කරුවෙක් දැක්කහම ඔහු දන්නවා ඒ මලෙන් ලස්සන මල් මාලාවක් හදන්න. සසර දුකෙන් වෙනසුණු අප තුලත් නිවන් අවබෝධ කරගන්න හැකියාව තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. අද ලෝකයේ මිනිසුන් වේගයෙන් දුවනවා, තරඟ කරනවා, ඉක්මනින් කේන්ති ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වියල හිතකට වැටෙන වැහි බිඳුවක් වගේ කලබල වූ සිත නිවෙන ධර්මයක්. ගිනිගත් වනාන්තරයකට වැසි වැටෙනවා වගේ උන්වහන්සේගේ අවබෝධාත්මක වචන තුළින් මිනිස් సంతානය නිවී සැනසී යනවා. ඔබ දැන් මෙහෙම හිතන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ ලෝකයට පහළ නොවුණා නම් අපි තවමත් අඳුරේම අතපත ගන්නවා. ඔබ වහන්සේ නිසා දුක්ඛ ආර්ය සත්‍ය හඳුනා ගන්න පුළුවන් වුණා. ඔබ වහන්සේ නිසා කරුණාව ඉගෙන ගන්න පුළුවන් වුණා. ඔබ වහන්සේ නිසා
දුකෙන් නිදහස් වන මාර්ගයක් ඇති බව දැකගත්තා. දැන් ඔබ මේ විදිහට හිතන්න. මම බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. දැන් ඔබ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දන නමාගෙන වැඳගෙන සිටිනවා යයි සිහිපත් කරන්න. ලෝකයේ සිටින රජවරුන්ට වඩා බලවතුන්ට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ මාගේ ශාස්තෘන් වහන්සේ. මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාරය වේවා. මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාරය වේවා. මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාරය වේවා. දැන් ඔබ හොඳින් බලන්න ඔබගේ සිත දෙස. අයිස් කැටයක් උණුසුම් ජලයේ දිය වෙලා යනවා වගේ ඔබේ සිතේ තිබෙන අහංකාර ස්වභාවය ක්‍රමක්‍රමයෙන් දිය වෙලා යනවා. ඔබගේ සිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය උපදිනවා. ශ්‍රද්ධාව උපදිනවා. එවිට ඔබට මහත් වූ සැනසීමක් දැනෙනවා. දැන් ඔබ මේ විදියට කල්පනා කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. මේ වචන බියෙන් කියන වචන නොවේ. අඳුරෙන් එළියට එන හදවතක එන විශ්වාසයේ හඬයි. දැන් ඔබ නිහඬව බුදුගුණ මෙනෙහි කරන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. මේ විදියට බුදුරජාණන් වහන්සේගේ ගුණ සජ්ජායනා කරනකොට අපිරිසුදු ජලය ක්‍රමක්‍රමයෙන් පිරිසිදු වෙනවා වගේ අපේ සිතත් පිරිසිදු වෙනවා. දැන් ඔබ මේ විදිහට කල්පනා කරන්න. මමත් භාග්‍යවතුන් වහන්සේ ගමන් කළ මගේ ගමන් කරනවා. කෝපය, ඉරිසියාව, වෛරය, ක්‍රෝධය වෙනුවට මගේ හද තුළ කරුණාව දියුණු කරනවා. ලෝභය වෙනුවට දානය පුරුදු වෙනවා. අඳුරේ අතපත ගෑම වෙනුවට ප්‍රඥාව කරා ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධයෙන් එක් ගුණයක් හෝ මගේ ජීවිතයේ පුහුණු කරනවා. දැන් ඔබ සෙමෙන් හුස්ම ගන්න, හුස්ම පිට කරන්න.
ඊ타මත්ම සාන්ත ලෙස ඇතුළු වන හුස්මට සහ පිටවන හුස්මට ඔබගේ සිත යොමු කරන්න. දැන් ඔබේ සිත ගොඩාක් සංසුන්, හදවත ශක්තිමත් වෙලායි තිබෙන්නේ. බුදු ගුණෙන් ඔබගේ සිත ආලෝකමත් වෙලා. හොඳයි. දැන් අපි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයත් අතීතයේ වැඩ සිටියා වූ, වර්තමානයේ වැඩ සිටින්නා වූ, අනාගතයේ පහළවන්නා වූ ඒ උතුම් රහතන් වහන්සේලා සරණ යමු. නමස්කාර වේවා බුදුරුවනට, සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට, සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සගරුවනට, සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු.